පින් සත්කාරයක් විදියට ඇවිම කරන්නේ. දැන් පිනක් හැටියට එවිදින මේ සියලු ජනතාවම මේ අවුවේ මේ පෑවිල්ලේ එහෙට මෙට යනවා. ඒ පෑවිල්ලෙත් අපි දෙන්නනවා ඒක. ඒ විදියට ඒගොල්ලොන්ට මොනවා හරි අපි කරන්න ඕනි කියන අදහසින් තමයි මේ කරගෙන යන්නේ. මේක එකතු වෙලා ඉන්නවා ඇත්තටම දැන් මේ පල්ලිය සමිතිය පල්ලිය අපේ සභාපතිතුමා ඒ වගේම ගමේ කට්ටිය ඒ වගේම අපේ මවුලේතුමා ඉන්නවා ඒ වගේම හැමෝම එකතු වෙලා තමයි මේක කරන්නේ. අපේ රටේ ඉන්න සියලු ජනතාව එකමුතුව සමගිය ජීවත් වෙන්න ඕනේ. ඒක මේ ලෝකෙටත් ඒ වගේම හැමෝම මේක ඒ බැඳීම හැමෝම මේක හිත වලින් හදා ගන්න ඕනේ. ඒ කියන්නේ මෙහෙම දෙයක් කරන්න ඕනේ කියන එක. හැමෝම මිනිස්සු, හැමෝම ජනතාව, හැමෝම ශ්‍රී ලාංකිකයෝ කියන හැටියට අපි ඒක මේ රටට පෙන්නුම් කරන්න ඕනේ. ඒක දැන් මීට පෙරලුත් අපි කරලා තියෙනවා. මේ අපට ප්‍රදේශවලත් කරනවා. හැබැයි ඒක මීඩියාවල එහෙම නැත්නම් එහෙම ප්‍රසිද්ධ වෙලා නැහැ. දැන් මේ මම හිතන්නේ ප්‍රසිද්ධ වෙනවා දැන්. ආගමිකම පැත්තෙන්ම මේ වගේ වැඩසටහන වල යන්න ඕනේ. ඒ කියන්නේ මේක අපේ ආගම, මෙන්න මේක අපේ ආගම වැඩසටහන කියලා. සංස්කෘතික වෙනම තියෙනවා. ඒ වුණාට සංස්කෘතික කොහොම වුණත් ඒ හැමෝට මේක බැඳිලා යන්න ඕනේ. රටක් එහෙමනේ යන්නේ. ඒ විදියට අපි ඉන්න ඕනේ ජීවත් වෙන්න ඕනේ. ඒක තමයි අපේ බලාපොරොත්තුව. අනිවාර්යයෙන්ම සමංගීය සහජීවනයේ එකමුතුකම පෙන්වන්න ඕනේ. එකමුතුකම තියන්න ඕනේ. ඒක අපි හැමෝම බලාපොරොත්තු වෙන දෙයක්. දැන් අපේ තරුණ මේ සහෝදරවරු ගොඩක් ඉන්නවා. ගමේ තරුණයා ඉන්නවා. ඔක්කොම එකතු වෙලා මේක කරන්නේ. පල්ලිය තමයි මේක මූලිකත්වයේ දෙන්නේ. අල්හුදා ජුම්මා පල්ලිය. කහටගස්ති කියලා නගරයේ තියෙන අල්හුදා ජුම්මා පල්ලිය මගින්. මේ ආවට ප්‍රදේශවලට තියෙන මහ පල්ලිය මේක. මේ පල්ලිය මගින් තමයි මේක සංවිධානය කරලා තියෙන්නේ. ඒකට උදව් කරලා තියෙනවා හැමෝම වගේ. මේ අපි බලාපොරොත්තු වෙනවා මේක හැමතැනටම මේ වගේ වැඩසටහන් කරන්න ඕනේ කියන එක.